දැන් ඔබ පසුගිය කාල සීමාව තුල ගෙනාපු ආයෝජන මොනවද? දැන් මම දැක්ක එක മന്ത്രിවරයෙකුත් කියනවා විශාල ආයෝජනයක් ආවලු. මොකක්ද ආවේ? කර්මාන්ත ශාලාව වැහෙනවා නම් අපි දැක්කා. තවත් කර්මාන්ත ශාලාවක් ඇවිල්ලා කිව්වා මේ පැත්තේ ඉන්න අමාත්‍යවරයෙක් වෘත්තීය සමිතියක් හදන්න කියලා රැවට්ටුවා කියලාත් කිව්වා. කප්පම් ගන්නවා කියලාත් කිව්වා. මේ අපි නෙවෙයි කියන්නේ සේවකයෝ ඇවිල්ලා මාධ්‍යට කිව්වේ. හැබැයි දැන් මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අද වෙනකල් ලංකාවට ආපු ඍජු ආයෝජන මොකක්ද? දැන් ඔබතුමාලාගේ අමාත්‍යවරයෙක් නම් පහුගිය කාලේ කිව්වා මේ අයිස් ෆැක්ටරියක් ආවා කියලා. මත්ද්‍රව්‍ය හදන ෆැක්ටරියක්. ආයෝජකයෙක් කියලා ගෙනල්ලා තියෙන එච්චරයි මට පේන විදියට. මම දැක්ක මීට කලින් කරන മന്ത്രിවරයා කිව්වා ඔව් පහළ ජනතාවට සහන යන්න ඕන. ඒ පිළිබඳ ඉතාමත් අවංකව උවමනාවක් තියෙන ආණ්ඩුවක් මේක. මතක තබා ගන්න. හැබැයි පහළ ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යන්න කලින් ආර්ථිකයක් ඕන. ආර්ථිකයක් නැතුව ආර්ථිකයේ ශක්තිමත්භාවයක් නිර්මාණය කරගන්න නැතුව ආර්ථිකය ලොකු කරගන්නේ නැතුව කොහොමද පහළ ජනතාවට ගලාගෙන යන්නේ? පළමු අභියෝගය ආර්ථිකය ශක්තිමත්භාවයට පත් කර ගැනීම. අපි සැලකිය යුතු ප්‍රමාණයක අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ මහ බැංකුව ඇතුළු මුදල් අමාත්‍යාංශي සැලකිය යුතු ප්‍රමාණයකින් සමත් වෙලා තිබෙනවා අවුරුද්දකට ආසන්න කාලයක් ඩොලරය 300 සීමාවේ ආරක්ෂා කරගෙන තියෙනවා. ඒක වැදගත් සාධකයක් නෙමෙයිද? තමුනාසලා හිටපු මේ පාර්ලිමේන්තුව අපි හිටියනේ. නිදිය ගන්නකොට එකාගේ ඩොලරය නැගිටිනකොට තවාගයක් මතකද සම්පත්? මේම රටක් තිබුණේ. ඩොලරය පිළිබඳ විශාල අනිශ්චිතතාවයක් නිර්මාණය වුණා. ඒ අනිශ්චිතතාවයේ ප්‍රතිඵල බවට පත් වුණේ මොකද්ද? රුපියල් 400 ඩොලරයයි කියලා සැකයක් ඇති වුණා. විශාල බ්ලැක් මාකට් එකක් නිර්මාණය, කළු ආර්ථිකයක් නිර්මාණය වුණා. ඩොලර් වටිනාකම ඉහළ දැමීම, එක්රැස් කර ගැනීම, උණ්ඩියල් මේ ආදී ඉතාමත් කළු ආර්ථිකයක් මේ විනිමයත් එක්ක ගොඩ නැගුණා. අද ඒ කළු ආර්ථිකයේ කුඩා වෙමින් තියෙනවා. මා කියන්නේ මුළුමනින්ම අවශ්‍ය වෙලා කියලා. ඊළඟ අපිට වැදගත්ම සාධකය තමයි ඍජු විදේශ ආයෝජන. මේකෙන් තමයි අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි හැම පක්ෂම මා දැක්ක මැතිවරණ වේදිකාවේදී මේ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍යතාවය පැහැදිලි කරලා තිබුණා. ඒක කවුරුත් ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා. ඍජු විදේශ ආයෝජන අවශ්‍යයි. හැබැයි අපිට විශාල අමුද්‍රව්‍යයක් තියෙන එක රාජ්‍යයක්, අපිට විශාල වෙළඳපොළක් තියෙන රාජ්‍යයක් නෙවෙයි. ඉතින් ඍජු විදේශ ආයෝජන අපි කැඳව ගන්න වෙන්නෙම අසිරුතාවයෙන් එක්ක. ඒ නිසා අපි යම් සහනයක් ලබා දිය යුතු විදේශ ඍජු ආයෝජන වෙනුවෙන්. මොකද එහෙම නැතුව අපි විශේෂයක් වෙන්නේ නැහැ. නිසා යම් සහනයක් ලබා දෙමින් ඍජු විදේශ ආයෝජන කැඳවා ගැනීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. එහෙම ගත්තම මම කියන්න කැමතියි මේ මුල් මාස 6 ගිය අවුරුද්ද මුල් මාස 6 ඍජු විදේශ ආයෝජන රුපියල් මිලියන 252යි. මේ අවුරුද්ද මුල් මාස 6 ඍජු විදේශ ආයෝජන රුපියල් මිලියන 507යි. ගිය අවුරුද්ද හා සංසන්දනය කරලා බලනකොට 101 ඩොලර් මිලියන සමාන ඩොලර් මිලියන. ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරලා බලනකොට 101ක වර්ධනයක් තියෙනවා. දෙගුණයක වර්ධනයක් තියෙනවා ඍජු විදේශ ආයෝජන. තවත් අපි ආයෝජන මණ්ඩල නිලධාරීන්ට නිරන්තරයෙන් මම කැමති මේ මහතුරු ගැනත් කියන ස්වේච්ඡාවෙන් වැඩ කරන සභාපතිවරයෙක් ඉන්නවා. ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. වැටුප් ගන්න නැතුව වැඩ කරන මිනිස්සු. වැඩ කරලා දිවාරය නොබලා ආයෝජන ගෙන්නා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. අපි හිතනවා බිලියන එකමාරක් අතර ආයෝජනයන් මේ වසර තුල ඍජු විදේශ ආයෝජනයන් හැටියට BOI හරහා ගැනීමට අපි අපේක්ෂා කරනවා. ඒ BOI හරහා. ඒ වගේම ගත්තොත් කොළඹ නගර ව්‍යාපෘතියේ විශාල කාන්තාරයක් තියෙනවා. හැබැයි මේක දැන් ගොඩ කරලා තියෙන හදන්න ඕන. පෝර්ට් සිටි එක. මේක හදන්න නැතුව බෑනේ. දැන් අපි පහුගියදා පෝර්ට් සිටි ව්‍යාපෘති 4ක් සම්මත කරලා දුන්නා. එක ව්‍යාපෘතියක් ඩොලර් මිලියන 518යි. අනෙක් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 143යි. අනෙක් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 112යි. අනෙක් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 540යි. මේ ව්‍යාපෘති වල එකතු ගත්තාම ඩොලර් මිලියන 1313යි. ඍජු විදේශ ආයෝජන වරාය නගරය හරහා මතකද බා ඒ කොහොමද ඒවා හදලා ගොඩක් කල් හරිද මේ විදිහටම අපි සැලසුම් හදලා තියෙන පාළු වෙලා තියෙන මත්තල පුරවන්නේ කොහොමද සැලසුම් හදන මොකද ඒවා වහන්න බෑ දැන් නතර කරන්න බෑ කාන්තාරයට තියන්න බෑ දැන් සංවර්ධන උපයෝග කරගන්න මහජනගේ ධනය වැය කරලා තියෙනවා නිසා පෝර්ට් සිටියත් ඒ වගේම මත්තල ගුවන්තොටුපළාදී මේ සියල්ල කාන්තාර මම ගොඩනගන මතක තබා ගන්න අපිට තියෙන විනාශයේ බර වලින් මේ රට සමෘද්ධිය කරා ගෙනියන්න විනාශයේ බරක් දරාගෙන අපි වැඩ කරමින් ඒ නිසා ඉතාමත් හොඳ ඩොලර් සංචිතයක් අපිට නිර්මාණය කරගත හැකි. අපි අපේක්ෂාව තිබෙනවා ඩොලර් බිලියන 7 ඉක්මවන විදේශ සංචිතයක් මේ දෙසැම්බර් මාස වෙනකොට අපි ආරම්භ කරනවා. ඩොලර් බිලියන 7කට වඩා වැඩි සංචිතයක්. අපි ආරම්භ කරනවා. මේ අපි නිර්මාණය කරලා තියෙන්නේ. අවුරුදු 5කට පස්සේ වාහන වෙළඳපොළ විවෘත කරා.
මට මතකයි මෙතන බොහෝ අය කිව්වා ඔහොම වාහන එන්නේ ඔහොම ගේන්න හැකියාවක් නැහැ. නෑ මොකද වෙලා තියෙන්නේ? අපි අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 1500ක් 1800ක් වගේ ප්‍රමාණකින් මේ දෙසැම්බර් වෙනකොට LC ඕපන් කරයි කියලා. ආර්ථිකයක වහලා ආර්ථික කර්මාන්ත අවස්ථාවන් වහලා ආර්ථිකයක් ඉස්සරහට යන්නේ නේ. අපේ අපේක්ෂාව තමයි උපරිම ආර්ථිකයට අවශ්‍ය නිදහස් චලනය දෙන්න ඕන. බැරියර් සීමාවන් දාලා ආර්ථිකයක් ගොඩ ගන්න බෑ. ඒක හරි වැටිච්ච වෙලාවක හුස්ම ගන්න. හැබැයි ගොඩනගන වෙලාවක ආර්ථිකේ නිදහස්භාවය අපි නිර්මාණය කරන්න ඕන. ඒක අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඩොලර් සංචිත පිළිබඳ තමුන්වහන්සේලා හදන සැකය අවිශ්වාසය ඒක නිකන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙහා සමානම අපි ආයෝජන මණ්ඩලය හරහා දේශීය ආයෝජන වැඩි කරන් තියෙනවා. සාමාන්‍ය ගත්තොත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ 104ක සමවෙන්න. ගිය අවුරුද්ද සාපේක්ෂව මේ අවුරුද්දේ 18ක දේශීය ආයෝජන වැඩි වෙලා තියෙනවා බියෝ මණ්ඩල. ආයෝජන වැඩි වෙනවා. ඒක තමයි රැකියාව නිර්මාණය වෙන්නේ. ඒක තමයි ආර්ථිකයේ වර්ධනයක් ඇති වෙන්නේ. ඒ නිසා අපි ආර්ථිකයේ ඩොලර් විදේශ විනිමය රුජු විදේශ ආයෝජන සංක්‍රාම සංචාර කර්මාන්තය අපනයන ආදායම මේ සියල්ලගින්ම ලංකාවේ හොඳම අවුරුද්ද බවට මේ මාසයේ සංඥා දීලා තියෙනවා. මේ අවුරුද්ද බවට පත් වෙන එක. මේක තවත් වර්ධනය වෙනකොට ආපස්සට යන්නේ නැති බව මම තමුන්වහන්සේලාට කියන්න කැමතියි. ඊළඟ අපි අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ආසන්න වශයෙන් ට්‍රිලියන 4.5ක ආදායමක් අපේක්ෂා කරා. බිලියන 4.500ක ආදායමක්. බොහෝ අය මතක මේ පාර්ලිමේන්තුවේ කිව්වා මේ ආදායම කවදාවත් සපුරා ගන්න පුළුවන් ආදායමක් නෙවෙයි කියලා. මේක මිරිගුවක් කිව්වා. මේක උටෝපියාවක් කිව්වා. මේ ආණ්ඩුව දත් ඇතුළ කරන විද්‍යාවක් කිව්වා. හැබැයි අපිට ලොකු විශ්වාසයක් තිබුණා. අපේ දේශීය ආදායම දෙපාර්තමේන්තුව, අපේ රේගු දෙපාර්තමේන්තුව, සුරාබත් දෙපාර්තමේන්තුව මේවා ඉතාම හොඳින් ප්‍රතිවගත කිරීමට භාජනය කරලා ඒවා කාර්යක්ෂමතාවයට ගෙනල්ලා බදු මගහැරලා ඉන්න අය බදු දැලට බදු ගෙවීම සඳහා පෙළඹවමින් මම මෑතකදී මා ගාව තියෙනවා ලංකාවේ ප්‍රධාන ලෙස බදු ගෙවීම මගහැරපු ප්‍රධානම 200 දෙනාගේ ලේඛනය තියෙනවා. බය වෙන්න එපා මේ මූණ වල එක නමක් නැහැ. මේ මූණ වල වෙන මූණක් තිබ්බම මම කියනවා. 200ක් ගන්නක් තියෙනවා. ඒ සමස්ත වටිනාකම ගත්තොත් බිලියන 100ක් 150කට ආසන්න මුදලක් තියෙනවා. ඒක මේක අය කරගන්න ඕන. කවුරුත් එක වැරදිද? ඒ වගේම මහජන බැංකුවට සමාන රාජ්‍ය බැංකු දෙකට ඉතාමත් අහිතකර ආකාරයේ පොළු තියපු කණ්ඩායම් මම ප්‍රධාන 50 ගෙන්න ගත්තා. හොයලා බැලුවා. විශාල ප්‍රමාණයක් ඉන්නවා. දේශපාලකයෝ ඉන්නවා ඒකස්සේ. ඉතාම සමීපතම ව්‍යාපාරිකයෝ ඉන්නවා. බිලියන ගණන් රාජ්‍ය බැංකුවට ණය තියලා පොළු තියලා තියෙනවා. කියන දෙයක්ද හම්බන්තොට ණය දුන්නා. පන්සලේ ඉඩ මොකක්ද කියලා. පන්සලේ ඉඩමට ණය දුන්නා ව්‍යාපාරිකයන්ට. ඔප්පුව තිබේ පන්සලේ වීරකටියේ පන්සලේ. ඒ ආසන්න විහාරයක. හරිද? මෙහෙමයි තියෙන්නේ සිද්ධරි. හැබැයි අපි විනිවිදභාවය ඇති කරලා තියෙනවා. බැංකු වලට ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේ ඉතාමත් හොඳ මහතුරු ලංකා බැංකුවේ සභාපතිවරයා ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. ඉතාමත් හොඳ වරප්‍රසාද ගත හැකි කෙනෙක් පෝර්ට් සිටියේ සභාපතිවරයා ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. වැටු වාහනයක් ගන්න දීමනාවක් ගන්නනේ. මේ රට ගොඩනැගීම සඳහා ඒ ශේෂ්ත්‍රවල අත්දැකීම් හැකියාවන් තියෙන මිනිස්සු පොරබදල එකතු වෙමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? දූෂිත ආණ්ඩුවක කවුරුවත් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ඉන්නේ නැහැ. එන කෙනා එන්නේ කීයක් හරි ගහ ගන්න බලාගෙන. එයක් ගහනවා මටත් ගහන්න පුළුවන් කියලා.